ළමයි අද අපි බලමු හැමදාම එකම පැටර්න්ස් වලට ඉගෙන ගන්න ඉංග්‍රීසි භාෂාවේ අපි බලමු ප්‍රායෝගිකව අවස්ථානුකූලව අපි ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්නේ කොහොමද කියලා. හරි. අපි සරලම තැනින් පටන් ගමු. මම ගෙදර යනවා. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල. සරල වර්තමාන කාලේ. I go home. මම ගෙදර යනවා. එතකොට මම ගෙදර යනවද? මොකද කරන්නේ අපි do ගන්නවා ඉස්සරහට. Do I go home? මම ගෙදර යන්නේ නැද්ද? Don't I go home? I go home කිව්වා. Do I go home කිව්වා. Don't I go home කිව්වා. ඒ වගේම මම ගෙදර යන්නේ නැහැ. I don't go home. I don't go home. සරල වර්තමානයේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එදිනෙදා භාවිතයේදී වැඩිම වහරක් භාවිතා කරන අවස්ථාව තමයි සිම්පල් පාස්ට් ටෙන්ස්. හරි. එහෙමනම් ඔහු ගෙදර යනවා. නිමල් ගෙදර යනවා. කමල් ගෙදර යනවා. කොහොමද? නිමල් goes home. කමල් goes home. He goes home. එයා ගෙදර යනවා. ඔහු ගෙදර යනවා. එහෙමනම් ඔහු ගෙදර යනවද? does ගන්නවා මුලට. does නිමල් go home? does කසුන් go home? does he go home? නෑ. ඔහු ගෙදර යන්නේ නෑ. No. He doesn't go home. කොහමද? He doesn't go home. ඔහු ගෙදර යන්නේ නෑ. Doesn't he go home කිව්වොත් ඔහු ගෙදර යන්නේ නැද්ද? එතකොට ඒක වචනයට බහු වචනට යෙදෙන ක්‍රම තමයි මේ කතා කරේ. හරි අපි තවත් උදාහරණ කීපයක් බලමු. They go home. ඔවුන් ගෙදර යනවා. එතකොට ඔවුන් ගෙදර යන්නේ නැහැ කියන්නේ they don't go home. They don't go home. ඔවුන් ගෙදර යනවද? Do they go home? Do they go home? ඔවුන් ගෙදර යන්නේ නැද්ද? Don't they go home? Don't they go home? එතකොට මෙන්න මේ විදිහට අපි ගමු බලන්න තවත් එකක්. හරි. She ඇය නිමාලි කමලා කසුනිකා මේ වගේ ස්ත්‍රීලිංග පද ගන්න පුළුවන් ඒක වචනේ මතක තියාගන්න. කාලය සරල වර්තමානයමයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් මයි. ළමයි හොඳට අවධානයෙන් අහගන්න ඕන මේක. She goes home. ඇය ගෙදර යනවා. එතකොට ඇය ගෙදර යන්නේ නැහැ. She doesn't go home. She doesn't go home. ඇය ගෙදර යනවද? Does she go home? Does එනවා මුලට. Does she go home? ඇය ගෙදර යනවද? ඇය ගෙදර යන්නේ නැද්ද? Doesn't she go home? Doesn't she go home? එතකොට he goes home. He doesn't go home. Does he go home? Doesn't he go home? මෙන්න මේ විදිහට සරල වර්තමානයේ රටාව භාවිතා වෙනවා. මෙන්න මේකෙදී අපි තවත් පද ගත්තොත් we play cricket. අපි ක්‍රිකට් ක්‍රීඩා කරනවා. right. එහෙමනම් අපි ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැහැ. We don't play cricket. කොහොමද? We don't play cricket. අපි ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැද්ද? Don't we play cricket? Don't we play cricket? අපි ක්‍රිකට් ක්‍රීඩා කරනවද? වර්තමාන කාලේ අහන්නේ. කොහොමද? අපි ක්‍රිකට් සෙල්ලම් කරනවද? Do we play cricket? Do we play cricket? ඔන්න ඔය විදිහට අපිට සරල වර්තමානයේ බහුතරයක්ම වැඩිම අවස්ථා ගණනක් අපි භාවිතා කරන කාලය සරල වර්තමාන කාලය. She goes home. I go home. We go home. We play cricket. They play cricket. Okay. They play basketball. Then they don't play basketball. ඔවුන් basketball සෙල්ලම් කරන්නේ නැහැ. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. කොහොමද ළමයි? We learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ. We don't learn English. බහුවචනය. We කියන්නේ බහුවචනය. Plural. We don't learn English.
අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවද? Do we learn English? කොහොමද? Do we learn English? අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවද? ඒත් එකම අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැද්ද? මොකද කරන්නේ? don't ගේනවා ඉස්සරහට. Don't we learn English? Don't we learn English? අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැද්ද? ඒත් එක්කම අපි ගමු තවත් උදාහරණයක්. We buy vegetables. අපි එළවලු මිලදී ගන්නවා. We buy buy vegetables. right එළවලු. අපි එළවලු ගන්නේ නැහැ. මිලදී ගන්නේ නැහැ. We don't buy vegetables. don't එනවා. අපි vegetables නැත්නම් එළවලු මිලදී ගන්නවද? Do we buy vegetable? Do we buy vegetable? අපි vegetable නැත්නම් අපි එළවලු මිලදී ගන්නේ නැද්ද? වර්තමාන කාලේ අපි එළවලු ගන්නේ නැද්ද? ඔන්න ඕක තමයි සරලව අපි අහන්නේ. කොහොමද අහන්නේ? Don't we buy vegetables? Don't we buy vegetables? right? මෙන්න මේ ටික තමයි සරල වර්තමාන කාලේ අපිට මේ වහරත් එක්ක ඕන තරම් පද දාලා හදාගන්න පුළුවන්. මොකද අපිට දැනුම තියෙනවා. ඒ වගේම අපි හැපි ඉංග්ලිෂ් වල අපේ කෝස් එකේ මෙන්න මේ කොටස් හොඳට ස්ටඩි කරලා තියෙනවා. අපි සරලව ගත්තොත් අපි එදිනදා භාවිතා වෙන වහර සරල වර්තමානයේ simple present tense වල භාවිතා වෙන වාක්‍ය රට ඉතාමත් සරලයි ළමයි. හොඳ අවධානයෙන් අහගෙන හිටියනම් මේක මොළේට හොඳට ගන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි කතා කරන්නේ. ළමයි මතක තියාගන්න ස්වභාවිකව කතා කරනකොට කිසිම ගැටලුවක් නැහැ. අපිට වචන එනවා. When we are trying to speak naturally, it is always occurring with the words, practices as well as the skill development. Okay? Then, happy English is always trying your best to learn English, especially speaking side as well as your knowledge. Then, come here, learn English, develop your skills. Thank you.